ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අද සුපුරුදු විදිහටම හිතනවා. ඉතින් හැමදාම මගේ වීඩියෝ බලලා ඒ වගේම මගෙන් පැල මෙලදී අරගෙන මේ ගමනේ මාත් එක්ක යන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් අද ඔයාලගේ නිවස තුල හැඩ කරන සුන්දර මල්යාලු අපේ පාරිසරික කාලගුණික තත්ත්වයත් හරියට අපි ජීවත් වෙන්නේ කොහොමද? එයාලත් ඒ විදිහටම එයාලගේ සුන්දරත්වය දක්වන්න හේතු වන කාරණා පිළිබඳ චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් යාළුවනේ අපි පැලයක් රෝපණය කරනකොට අපි ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන මේ කාලගුණික තත්ත්වය ගැන විමසිලිමත් වන්න ඕනේ. එතකොට අපිට පුළුවන් පැලයක් දීර්ඝ කාලීනව අපි ළඟ තියාගන්න විදිහට වවා ගන්න, හදා ගන්න. අපි සිටවන පැලය කුමන පාරිසරික කාලගුණික තත්ත්වයටද ආස කරන්නේ කියලා නිවැරදි අවබෝධයකින් වගා කරනකොට අපිට ඒක හරිය සුන්දර නිරෝගී ශාකයක් බවට පත් කරගන්න පුළුවන්. නිරෝගී වගේම ඕනම කාලයකට ඔරොත්තු දෙන පැලයක් වර්ධනය කරගන්න හැටි චුට්ටක් එහෙනම් කතා කරමුද? ඉතින් මේකට ලෑස්ති වෙන අපිට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න වෙන්නේ යාළුවනේ මේ ශාකය සඳහා අපි යොදා ගන්න වගා මාධ්‍ය. අපි ජීවත් වෙන සමාජය තුල වෙසෙන පුද්ගලයෝ එක විවිධාකාර පුද්ගලයන් ඉන්නේ. ඒ වගේම යාළුවනේ මේ අපි වගා කරන අපි ලස්සනට හිටවන මේ ගස්වලුත් හරිම විවිධාකාරයි. එයාලට අවශ්‍ය වෙන ප්‍රධාන සාධක සමගම සමහර අතිරේක සාධකත් වෙනස් වෙනවා. එහෙනම් අපි වවන්න සූදානම් කරගන්න ශාකේ ඔරොත්තු දෙන්නේ. එහෙම නැත්නම් එයා ප්‍රිය කරන්නේ, එයා අකමැති වෙන්නේ මොන කාරණාවටද කියලා අපි මුලින්ම බලන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් එයා ආස කරන දේ යාට දෙන්න. ගොඩාක් ශාක ප්‍රිය කරනවා හරිම සිසිලසකින් ඉන්න, හරිම සීතලෙන් ඉන්න. අන්න ඒක තේරුම් ගත්තහම හරි යාළුවනේ. ඔන්න කූල් හොයන අයාලව කූල් එකේ අපි තියන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි වගා මාධ්‍ය ප්‍රධාන භූමිකාවේ කොටසක් උසුලනවා. එතකොට සූර්ය තාපය උණුසුම හොයන අපේ මල් යාළුවන්ට අපි දෙන්න ඕනේ උණුසුම ලබා දෙන්න ඕනේ. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් අපේ යොදා ගන්න මාධ්‍යයට තමයි. අපි මේ කාර්යය අමාරු නොවන හින්දා එයාලට අවශ්‍ය කරන වගා මාධ්‍ය අපි ලබා දෙන්න ඕනේ. ඔන්න රම්‍ය සුරම්‍ය සුබ මාලිගා හදන්න දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ මල් යාළුවන්ට. මේවා හරියට නිවැරදිව සකස් කරගත්තාම සුන්දර හැමෝම ආස කරන විදිහ නිරෝගී ශාකයක් අපට හදාගන්න පුළුවන්. ඒ සඳහා අපිට ලොකු කරදරයක් වෙන්න ඕනේ නෑ යාළුවනේ. අපි මුලින්ම හිතන්න ඕනේ අපි ඉන්න ප්‍රදේශය පිළිබඳ. එක පුද්ගලයා මේ ප්‍රදේශවලට අනුකූල වෙනවා වගේම මේ මල් යාළුවනුත් එයාලා ඉන්න ප්‍රදේශයේ කාලගුණික තත්ත්වයට අනුකූල වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාලා ඉන්න පැත්තෙත් වර්ෂාව වැඩි නම් මං ඉන්න පැත්තෙත් වර්ෂාව වැඩි නම් අපි මේ සඳහා යොදා ගන්න ඕන මාධ්‍ය වෙනස් කළ යුතු වෙනවා. ඒ වගේම තද අවුව පවතින ප්‍රදේශයකට අයත් වෙන දේශගුණික තත්ත්වය වෙනස් නිසා ඒට අවශ්‍ය කරන මාධ්‍ය වෙනස් වෙනවා යාළුවනේ. ඒක ඉතින් දැන් ඔයාලට පැහැදිලිනේ. මං කිව්වේ ඒ ගැනනේ. එහෙනම් ඒවට අවශ්‍ය කරන මොනවද අපි පාවිච්චියට ගත යුතු ද්‍රව්‍ය මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. තෙතමනේට ආස කරන අයට අපි තෙතමනේ ලබා දෙන්න. පොල්ලෙඩි කැබලි ඒ වගේම කොහොමත් උදව් වෙනවා. ඉතින් ඒ අයට ඒ විදිහට උදව් කරනවා වගේම තෙතමනේ අවශ්‍ය වෙන්නේ නැති අයට අපි වැලි මාධ්‍ය ලබා දෙන්නත් සුදුසු වෙනවා. ඒ වගේම හැම දෙයක්ම හොඳින් වැඩෙන්න දැන් කරදහය භාවිතා කරනවා. මොකද අපිට සයිවර්තාවය ගොඩාක්ම වැදගත් වෙන නිසා මේ හැම එකකටම අපි කරදහය චුට්ටක් එකතු කරගන්න තිබුණොත් හරිම හොඳයි යාළුවනේ. මේ හැම දෙයක් ගැනම ඔයාලත් එක්ක සවිස්තරව
මා දන්න දේවල් බෙදා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් කවුරු මාව subscribe කරලා නැත්නම් ඒ දවස් එනකන් subscribe කරලා තියාගන්න යාළුවනේ. එතකොට මගේ වීඩියෝ එක අප්ලෝඩ් කරාම ඔයාට notification එකක් එයි. එහෙනම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා මේ අතරෙම. බලන්නකො කොච්චර යාලා හරි අපූර්වට යාලගේ සුන්දරත්වය පෙන්නනවද කියලා. මෙයා බලන්න කර්ලි තියෙන මේකේ අපි ඉස්සරින් ඉඳන්ම දන්න පත්‍රයක්. නමුත් මේ පත්‍රය වෙනස් වෙනවා ඒ පත්‍රයට වඩා. ඉතින් මෙතන තියෙන සිංගෝනියම් වර්ගත් එයාලට අවශ්‍ය කරන සාධක ටික දුන්නට පස්සේ හරි අපූර්වට හරි සුන්දරව එයාලගේ පත්‍රවල තියෙන සුන්දරත්වය විදහා දක්වලා තියෙනවා. සිංගෝනියම් ටිකක් වැහි වතුර අප්‍රිය කරන කෙනෙක්. මොකද එයා ටිකක් වැස්සට තෙමුනොත් ටිකක් නරක වෙන්න බලනවා. ඒ නිසා එයා පොඩ්ඩක් වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න තියෙනවා නම් හරි ලස්සනට හැදෙනවා. ඒ වගේම තමයි මේ බිගෝනියා වර්ගත්. බිගෝනියා වර්ගත් වැස්ස එතරම්ම ප්‍රිය කරන්නේ නැහැ. එයාලත් හරි ඉක්මනට කුණු වෙන්න බලනවා වැස්සත් එක්ක. ඒ නිසා ඒවට වැලි මාධ්‍ය වැඩිපුර යොදන්න ඕනේ. වැලි මාධ්‍ය වැඩිපුර යොදනකොට හරි ලස්සනට එයාලත් වැඩෙනවා. එතකොට යාළුවනේ මේ පෙරෙන්නේ ඔයාලට අපි හැමෝම ආදරය කරන පෝතෝස් වර්ග. එතකොට මේ පෝතෝස් වර්ග ගැන මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. එයාලා කොහොමද හදාගන්නේ කියලා චුට්ටක් මගේ channel එකේ පෝතෝස් වීඩියෝ එකක් බලන්නකෝ යාළුවනේ. මෙන්න මේත් ටිකක් වැස්ස ප්‍රිය කරන කෙනෙක් නෙමෙයි. එයාටත් අවශ්‍ය කරන්නේ ජලය නොරැඳෙන නමුත් ජලය අවශ්‍යයි. එයාට රැඳුනොත් එයා කුණු වෙන්න බලනවා. ඒ නිසා මේ බිගෝනියා වර්ගයේ පත්‍රයත් බලන්නකෝ. එයාලත් ඒ වගේම තමයි. එයාලටත් අවශ්‍ය වෙන්නේ ජලය ඉක්මනින්ම ගලා බසින මාධ්‍යයක්. වැලි මාධ්‍යය වැඩිපුර මෙයාලට දැම්මම මේ වගේ ලස්සන විශාල පත්‍ර ගොඩ නැගෙනවා. මේත් බලන්නකෝ මෙයත් පත්‍ර මගින් බො කරගන්න පුළුවන්. හරිම සුන්දර කෙනෙක්. මෙයාගේ ලස්සන බලන්නකෝ. ඉතින් කැලතියා වර්ගත් මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. කැලතියා වර්ගත් ගොඩක් පත්‍ර අවුවට අකමැති. එයාලා අවුව හිටියාම ඇකිලෙන්න බලනවා. එකිනෙකට විවිධ රටාවන් වලින් යුක්ත කැලතියා වර්ග ගොඩාක් තියෙනවාද. ඒවා හරි ලස්සනයි. එකිනෙක පරදන ලස්සනක් තියෙන යාළගේ අතරේ. මෙයත් හරිම ලස්සනයි. බලන්නකෝ පීකොක් චින්ජ එක හරිම ලස්සනයි. මෙයා පොකුරට හැදුනාම හරිම ලස්සනක් මෙයාගේ තියෙනවා. මෙයාලා නම් හරි ඉක්මනට පැතිරෙනවා. කිසි කරදරයක් නැතුව බෝවන වර්ගයක් තමයි මේ පීකොක් චින්ජ. ඒ වගේම මෙයාලත් එහෙමයි. එහෙනම් ඉතින් යාළුවනේ මම නැවතත් ඔයාලට පොරොන්දු වෙනවා මේ ඔයාලා එක්කම ඔයාලගේ දැනුමත් එකතු කරගෙනම තවත් වීඩියෝ එකකින් හමු වෙන්න. එහෙනම් හැමෝටම මාත් එක්ක රැඳී හිටියට ගොඩාක් ස්තුතියි කියාගෙනම ගිහින් එන්නයි ලෑස්තිය. ඔයාලා හැමෝම සුන්දර මොහොතවල් දවසින් දවස ගත කරන්න වූ සුන්දර අනාගතයකට මම ආශිර්වාද කරමින් සුබ පතමින් ඔන්න ගිහින් එන්නයි ලෑස්තිය. සුබ දවසක් හැමෝටම.